පසුගිය වීඩියෝවෙන් අපි කතා කළා පිරිතට පවා පාලනය කළ නොහැකි විශ්වය අතිශය අඳුරු මානයන්තක් ගැන. ඔබ තවමත් එය නැරඹුවේ නැත්නම් පහත ලින්ක් එකෙන් ගොස් මුලින්ම එය නැරඹන්න. මන්ද අද අපි සූදානම් වන්නේ අඳුරු බලවේග හමුවේ අසරණ නොවී පිරිතේ සැබෑ ශක්තියෙන් ඔබව ආරක්ෂා කරගන්නා රහස්‍ය ක්‍රම දක් හෙළිදරව් කිරීමටයි. පළමුවැන්න සම්මා දිට්ඨියයි පිරිත යනු මැජික් එකක් නොව ධර්ම විද්‍යාවක් බව තේරුම් ගන්න දෙවන්න. සීලයේ කම්පනයයි පන්සිල් රකින කෙනෙකු වටා ඇතිවන ශක්ති පලිහ කිසිම අඳුරු බලවේගයකට විනිවිදයා නොහැක තෙවැන්න. ධර්ම ශ්‍රවණයයි පිරිතේ ශබ්ද තරංග ඔබේ සිතේ ඒකාග්‍රතාවය හා බඩ්ඩ කරන්න. හතරවැන්න මෛත්‍රී භාවනාවයි විශ්වී ආදරේ කම්පන ඉදිරියේ ඕනෑම අඳුරු ශක්තියක් අකර්මණ්‍යවේ පස්සෙන්නන් පින අනුමෝදන් කිරීමයි ඔබෙන් පින් ලබනා මනුෂ්‍ය බලවේග පවා ඔබේ ආරක්ෂකයන් බවට පත්වනු ඇත. හයලැන්න ආටානාටිය වැනි විශේෂ සූත්‍ර දේශනා භාවිතා කිරීමයි හත්වැන්න. ඔබේ නිවස සහ පරිසරය පිරිසිදුව තබා ගැනීමයි පිරිසිදු තැනක අඳුරු ශක්තින්ට රැඳී සිටිය නොහැක අටවැන්න. දැඩි මානසික අධිෂ්ඨානයයි මට හානි කළ නොහැක යන අධිෂ්ඨානය පිරිතේ බලය දෙගුණ කරය. නවවැන්න ආධ්‍යාත්මික උසස් ගුරුවරයෙකුගේ මග පෙන්වීම ලබා ගැනීමයි දසවැන්න. පිරිත් අහනවට වඩා තමන්ම කිරීමය විට ඔබේ ශාරීරයේ සෛල පවායම දිව්‍යමය තරංගා අනුගත වනු ඇත. පිරිතේ අසිරිමත් බලයෙන් ඔබව ආරක්ෂා කරගන්නා ආකාරයයි. මේ රහස්‍ය ගමනේ තවත් ගැඹුරු තොරතුරු ඉදිරියේදී ගෙන ඒමට අපි සූදානම්. ඒ සියල්ල දැනගන්න සංඛා මේට්‍රික්ස් එයා ඉදිරිපත් කරන The Path of Buddha YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කර අපහා එක්වන්න තෙරුවන් සරණයි.